සුබ උදෑසනක් මගේ යාළුවනේ. ඉතින් ඔයගලන්ට කොහොමද? හැමෝම හොඳින් ඉන්නවා කියලා විශ්වාස කරනවා. ඉතින් ඇත්තටම ගොඩක් දවසකින් වීඩියෝ එකක් කරන්න බැරි වුණා. වීඩියෝස් දෙකක් විතර තියෙනවා අප්ලෝඩ් කරන්න. සාමාන්‍ය කියන්නේ වඩා විශේෂ දේවල් නෙමෙයි. නමුත් වැඩිහිටි දිනේ ගත්ත දේවල්. ඉතින් මගේ යාළුවනේ අද මානසික සෞඛ්‍ය දිනයනේ. මම හිතන්නේ ලෝක මානසික සෞඛ්‍ය දිනය. හරි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත දිනයක්ද කියන එක මම හරියට මේක වෙරිෆයි කරගෙන නැහැ. කොහොම හරි මානසික සෞඛ්‍ය දිනය. ඉතින් මගේ යාළුවනේ මේ මානසික සෞඛ්‍ය මනස කියලා එකක් ගැනත් කියවෙනවා. සෞඛ්‍ය කියලා එකක් නෑ. සෞඛ්‍ය කියන එක නම් අපි ඉපදිච්ච දවසේ ඉඳන්ම මුලින්ම අපිට අපේ දෙමාපියන්ගෙන්, එතකොට ඊළඟට පෙර පාසලෙන්, ඊට පස්සේ අපේ පාසල් පද්ධතිය තුළ හැම තැනකදීම අපේ රැකියා පද්ධතිය හැම තැනකදීම මේ සෞඛ්‍ය කියන එක ගැන කතා කරනවා. ඊට පස්සේ අපි මේකේ පුළුල් විදිහටත් ඉගෙන ගන්නවා මේකේ අතුලාන්තය සහ බාහිර සෞඛ්‍ය. එතකොට එතනදී අපි අර අතුලාන්තය කියන තැනදී ඔන්න ඇත්තටම එතනට අපිට මානසික සෞඛ්‍ය කියන එක වැදගත් වෙනවා. ඒක අපේ ජීවිත කාලය පුරාවටම වැදගත් වෙනවා. ගොඩක් වෙලාවට මිනිස්සු කතා කරනවා මේ මානසික සෞඛ්‍ය රැකගන්නේ කොහොමද කියලා. මට හිතුණා ඒ වගේම අපි පොඩක් හිතන්න ඕන මිනිස්සු විදිහට මේ පෘථිවියේ ජීවත් වෙන පෘථිවි ජීවීන් විදිහට ඉලක් කන්දේගම සර් කියනවා වගේ හැම මොහොතෙම ජීවියෙක් විදිහට, මනුස්ස ජීවියෙක් විදිහට උපත්යක් ලැබලා අපි හිතන්න ඕනේ ඇත්තටම අනිකාගේ මානසික සෞඛ්‍යයට කරදරයක්, පීඩනයක්, ඒ වගේම හිංසනයක් නොවන විදිහට ජීවත් වෙන්නේ කොහොමද? අපි මිනිස්සුන්ගේ මානසික සෞඛ්‍ය රැකෙන විදිහට ජීවත් වෙන්නේ කොහොමද? මම හිතනවා ඒක වෙන වැදගත් කියලා අද දවසේ හිතන්න. වැඩිහිටියොත් එක්ක අවුරුදු 18කට වැඩි කාලයක් රැකියාව කරපු කෙනෙක් විදිහට ඒකම දරුවන් සමග, පෙර පාසල් දරුවන්, විශේෂ අවශ්‍යතා දරුවන් සමග වැඩ කරලා ලැබපු අත්දැකීම් එක්ක ඒ වගේම යෝග අභ්‍යාස සහ යෝග භාවනා පිළිබඳ අධ්‍යයනය කරමින්, ඉගෙනීමේ කටයුතු කරමින්, ඉගෙනීම් කටයුතු කරන කෙනෙක් විදිහට දේශීය වෛද්‍ය විද්‍යාව හදාරන ශිෂ්‍යාවක් විදිහට මම හිතනවා මට ඒක කතා කරන්න, කියන්න පුංචි හරි සුදුසුකමක් තියෙනවා කියලා. ඉතින් මම ගොඩක් වෙලාවට දැකලා තියෙනවා අපි මේ ගත කරන සමාජය තුළ අපිට රැඳී සිටින්න වෙන යම්කිසි තැන්වලදී, ඒ පරාසයන්වලදී එකිනෙකා අනිකා පරයා යන්න හැමතිස්සෙම හිතනවා. ඇත්තටම මේ මිනිස්සෙක් විදියට අපිට හොඳ අත්දැකීමක් මේ ජීවිතය ගැන ලැබලා තියෙනවා නම් ඇත්තටම හිතන්න ජීවිතයේ අවසානයේ ඔයගොල්ලෝ මොනවාද අරගෙන යන්නේ? මොකක්ද ඔයගලන්ට තියෙන්නේ? අනිකා පරයා යන්න ගියාම මොනවද අපිට නැති වෙන්නේ? නේ? මානසික නිදහස නැති වෙනවා. ශාරීරික නිදහස නැති වෙනවා.